මහනුවර සුවිසල් රජමාලිගයේ කපටි කවටයා වූ අන්දරේ රජු සිනහ ගැන්වීමට මෙන්ම සිත ගැන්වීමටද නිරන්තරයෙන්ම ක්‍රම සොයාගත්තේය. දිනක් රජතුමා අන්දරේගේ කවට නුවණ පරීක්ෂා කිරීමට සිතුවේය. ඒ ඔහුට කිසිසේත්ම කළ නොහැකි කාර්යයක් පවරමිනි. එනම් හිරුවෙලිය පමණක් භාවිතා කර බත් පිසීමයි. එදින සවස් වරුවේ අන්දරේ එළියට ගොස් හිරුවෙලිය යට මුට්ටියක් තබා තම හිරුවෙලිය බත පිසින වාසේ මවා පෑමට පටන් ගත්තේය. අන්දරේගේ මෙම අමුතු යූම් පිහුම් ගැන ආරංචි වූ රජතුමා මෙම හිරුවෙලි බතේ හාස්කම දෙක බලා ගැනීමට ප්‍රමිනියේය. බත නොපිසෙන්නේ මන්දයි රජු විමසූ විට අන්දරේ පිළිතුරු දුන්නේ හිරුවෙලිය බොහෝ ඈතින් නැති බවයි. හරියටම රජතුමාගේ නුවණ මෙන්මයයි ඔහු පැවසිය. අන්දරේගේ කපටි නුවණ වටහාගත් රජතුමා මහා හඬින් සිනාසී ඔහුගේ ක්ෂණික බුද්ධිය විනුමින් ඔහුට රන්තෑගි කළේය. මෙසේ රාජකීය කවටයා වූ අන්දරේ සිනහව සහ නුවණ රන් රිදී වලට වඩා දීප්තිමත්ව බැබලන බව නවත වතාවක් ඔප්පු කළේය.